ආයිබෝවන් අද කතාබහ පටන් ගන්න කලින් පොඩි අභියෝගයක් කරන්න කැමතිද? හෙට උදේ නානකොට අන්තිම තප්පර 30 විතරක් සීතල වතුර පාවිච්චි කරලා බලන්න. ඇයි දන්නවද? මොකද මේ පුංචි තප්පර 30ට කෙනෙක්ගේ ජීවිතේම වෙනස් කරන්න පුළුවන් බලයක් තියෙන්න පුරුවන්. මිස්සු කතාවක් වගේ නේද? ඇහෙන්නේ. තත්පර 30කින් කොහොමද එහෙම වෙන්නේ? ඒත් මේ හරිම සරල දෙයක් පිටිපස්සේ හිතාගන්න බැරි තරම් ලොකු විද්‍යාවක් තියෙනවා. අපි බලුවේ මොකක්ද කියලා. මේක නිකම්ම කවුරු හරි කියපු දෙයක් නෙවෙයි. හිතන්න ස්ටෑන්ෆර්ඩ්, හාවර්ඩ් වගේ ලෝකේ ඉහළම තැන්වල පර්යේෂණ කරලා මේකේ තියෙන ඇදහිය නොහැකි ප්‍රතිලාභ ගැන හොයාගෙන තියෙනවා. ඒ වගේම තමයි විම් හොෆ්, අයිස්මෑන් කියන නමින් ප්‍රසිද්ධ මේ පුද්ගලයා කොට කලිසමක් විතරක් ඇඳගෙන එවරස්ට් කන්ද තරණය කළා. ඉතින් මොකක්ද මේ ශීතලයේ තියෙන අසිරිමත් බලය? හොඳයි. එහෙනම් අපි ටිකක් ගැඹුරට රිහින් බලමු. අර සීතල වතුර ඇඟට වැටෙන පළවෙනි තත්පරේ ඉඳන් ඇඟ ඇතුලේ ඇත්තටම මොකද වෙන්නේ කියලා. මේක හරිම පුදුම ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක්. මුලින්ම අර ෂොක් එක. ඉගෙන පළවෙනි තත්පර 30 ඇතුළත ඇඟේ එකපාරටම සටන් හෝ පලායාමේ තත්ත්වයටපත් වෙනවා. හුස්ම ගැස්සෙනවා, හෘද ස්පන්දනය වැඩි වෙනවා, ඇඩ්‍රිනලින් ස්‍රාවය වෙනවා. ඊට පස්සේ විනාඩි 2ක් ඇතුළත ඇඟ මේකට හුරු වෙන්න පටන් ගන්නවා. හුස්ම ගැනීම පාලනය කරගන්න පුරුවන් වෙනවා. විනාඩි 2කට පස්සේ තමයි නියම මැජික් එක වෙන්නේ. ඩොපමයින් කියලා සතුටු හෝමෝනය විශාල වශයෙන් නිකුත් වෙනවා. දුඹුරු මේදය සක්‍රිය වෙනවා. වතුරෙන් එළියට ආවට පස්සෙත් පැය ගානකට යනකම් පුදුම ප්‍රබෝධයක්, ශක්තියක් දැනෙනවා. හරි. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ අර මුලින් දනන පොඩි අපහසුව දරා ගන්න තරම් මේක වටිනවද? ඇත්තටම වටිනවා. අපි බලමු ප්‍රධානම ප්‍රතිලාභ තුනක් ගැන. මොළයට, මේදිය දහනයට සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියට වෙන බලපෑම ගැන. දැන් මේ අංකය දිහා බලන්න. 250යි. 250%. මොකක්ද මේ? මේක තමයි සමහර විට මේ මුළු කතාවෙම තියෙන පුදුමම හෙළිදරව්ව. ඔන්න දැන් තේරෙයි අර 250ක් 100ක් කියන්නේ මොකක්ද කියලා. මේ ප්‍රස්ථාරය දිහා බලනකෝ. සෙල්සියස් අංශක 1000ක වතුරේ පැයක් ඉන්නකොට ඩොපමයින් 250ක් 100ක් නිකලා යනවා. පුදුමේ කියන්නේ මේක කොකේන් වගේ ප්‍රබල මද්ද්‍රව්‍යයකින් ලැබෙන 225ක් 100ක් වැඩිවීමටත් වඩා වැඩි. අපි බොන කෝපයකට වඩා 5 ගුණයකින් වැඩි. හැබැයි මෙතන තියෙනවා හරිම තීරණාත්මක වෙනසක්. කොකේන් වගේ දෙකින් ලැබෙන ඩෝපමයින් එකපාරටම ඉහළට ගිහින් ඒ වගේම වේගෙන් පහළට කඩාගෙන වැටෙනවා. ඒක තමයි ඇබ්බැහි වීමට හේතුව. නමුත් සීතල වතුරෙන් ලැබෙන මේ ඩෝපමයින් වැඩිවීම ක්‍රමෙන් තමයි ආපහු යථා තත්වයටපත් වෙන්නේ. කිසිම කඩාවැටීමක් නැහැ. ඒ කියන්නේ මේක ස්වභාවික, සෞඛ්‍ය සම්පන්න තිරසාර ක්‍රමයක්. හරි. දැන් අපි කතා කරමු මේදේ ගැන. අපේ ඇඟේ ප්‍රධාන වශයෙන් මේද වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි සුදු මේදය. ඒ කියන්නේ ශක්තිය ගබඩා කරන ඕනමට වඩා වැඩි වුණාම තරබාරුකමට හේතු වෙන ගබඩා මේදය. අනිත් එක තමයි දුඹුරු මේදය. ඒ කියන්නේ හොඳ මේදය. මේක හරියට ඇඟේ තියෙන උදුනක් වගේ. තාපය හදන්න කැලරි දහනය කරනවා. ඉතින් සීතල වතුර ඇඟට වැටුනම මොකද වෙන්නේ? පළවෙනි දේ තමයි දැනටමත් ඇඟේ තියෙන අර හොඳ දුඹුරු මේදය සක්‍රිය වෙනවා. ඊටත් වඩා වැදගත් දේ තමයි හානිකර සුදු මේදය. මේ හිතකර දුඹුරු මේදය බවට පරිවර්තනය වීමත් උත්තේජනය කරනවා. ප්‍රතිඵලය අපි නිකන් ඉන්න වෙලාවටත් අපේ ඇඟ වැඩිපුර කැලරි දහනය කරන්න පටන් ගන්නවා. මෙන්න තවත් බලවත් සංඛ්‍යාවක් 29යි. 29%. බලමු මේක මොකද්ද කියලා. මේක ඇත්තටම පුදුම හිතෙන දෙයක්. 2016 දී නෙදර්ලන්තයේ හිතන්න මිනිස්සු 3000කට වඩා යොදාගෙන කරපු ලොකු අධ්‍යයනයකින් ඔප්පු වුණා නිදිපතා සීතල වතුරෙන් නාන අයගේ ලෙඩ නිවාඩු දින 29%කින් අඩු වෙලා කියලා. ඒ කියන්නේ මේ සරල පුරුද්ද අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට කොච්චර ප්‍රබල උත්තේජනයක් දෙනවද කියලා. හොඳයි, මේකේ තියෙන ප්‍රතිලාභ ගැන දැන් අපි ගොඩක් දේවල් දන්නවා. ඒත් වැදගත්ම දේ තමයි මේක හරියට ආරක්ෂිතව කරන්නේ කොහොමද කියන එක. අපි ඒ ගැන කතා කරමු. අයිස් බාල්දිම ඕන නැහැ. ඇත්තටම අපේ ලංකාවේ සාමාන්‍ය නල ජලය වුණත් ඇති. පටන් ගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි සාමාන්‍ය විදියට නාලා ඉවර වෙද්දී අන්තිම තප්පර 15ක් සීතල වතුර දාගන්න එක. අපේ ආච්චිලා සියල කරපු සාම්ප්‍රදායික බාල්දි ක්‍රමය, ඒ කියන්නේ ලින් වතුරෙන් නාන එකත් ඊටාම හොඳ ක්‍රමයක්. ඊට අමතරව දී ඇලි 12 පාරවල් වල නාන්නත් පනුවන්. ටිකක් පළපුරුදු අයට විනාඩි 2-3ක් අයිස් වතුරේ ගිලිලා ඉන්නත් පරුවන්. බලන්න මේක කොච්චර කරන්න පුරුවන් දෙයක්ද කියලා.
ආචාර්ය සුසන්නා සෝබර්ග් කියන විදියට අර අපි කතා කරපු පරිවෘත්තීය ප්‍රතිලාභ ලබා ගන්න සතියකටම මුළු විනාඩි 11ක් සීතල වතුරට නිරාවරණය වීම ඇති. ඒ කියන්නේ දවසකට විනාඩි 2කටත් වඩා අඩු කාලයක්. හොඳයි. දැන් අපි කතා කරන්න යන්නේ අතිශයින්ම වැදගත් දෙයක් ගැන. මේක හැමෝටම කරන්න හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා කරුණාකරලා මේ කොටසට හොඳ අවධානයක් දෙන්න. කෙනෙකුට හෘදය රෝග තියෙනවා නම් එහෙම නැත්නම් පාලනය කරගන්න බැරි අධි රුධිර පීඩනය තියෙනවා නම් ඒ වගේම රේනෝඩ්ගේ රෝගය ඒ කියන්නේ සීතලට නිරාවරණය වුණාම අත්පාවලට ලේ යන එක අඩු වෙන තත්වයක්. එහෙම නැත්නම් ශීතලට ආසාත්මිකතා අපස්මාරය තියෙනවා නම් ගර්භණී නම් හෝ මත්පැන් පානය කරලා ඉන්නවා නම් කිසිම හේතුවක් නිසා මේක උත්සාහ කරන්න එපා. ආරක්ෂාව තමයි පළවෙනි දේ. හරි. ආරක්ෂාව ගැනත් කතා කළා. දැන් තමයි වෙලාව ක්‍රියාත්මක වෙන්න. තමන්ගේ ජීවිතයට පොඩි ඒත් බලවත් වෙනසක් එකතු කරගන්න පුළුවන් දවස් 30ක අභියෝගයකට සූදානම්ද? මෙන්න හරිම සරල සැලැස්මක්. පළවෙනි සතියේ පටන් ගන්නකොට නාලා ඉවර වෙද්දී අන්තිම තත්පර 15-30ක් විතරක් සීතල වතුර දාගන්න. එච්චරයි. දෙවෙනි සතියේ ඒක විනාඩියක් දක්වා වැඩි කරන්න. තුන්වෙනි සතියේ විනාඩි 2ක් දක්වා. හතරවෙනි සතියේදී සම්පූර්ණයෙන්ම විනාඩි 2-3ක් සීතල වතුරින් නාන්න පුළුවන් වෙයි. මේක සාර්ථකව කරගන්න පොඩි උපදෙස් ටිකක්. පළවෙනි එක ඕනවට වඩා හිතන්න එපා කෙලින්ම කරන්න. දෙවෙනි එක සීතල වතුර වැටෙනම ගැස්සිලා හුස්ම ගන්නවා වෙනුවට සෙමින් හුස්ම පිට කරන එක ගැන හිතන්න. වැදගත්ම දේ තමයි නානකොට දැනෙන අපහසුව ගැන නෙවෙයි නාලා ඉවර වුණාම දැනෙන අර ප්‍රබෝධමත් හැඟීම ගැන අවධානය යොමු කරන එක. ඉතින් අන්තිමට අහන්න තියෙන ප්‍රශ්නය මේකයි. මේක නිකම්ම සීතල වතුරෙන් නානේටක් විතරක් නෙවෙයි. Tamange ඇතුලේ තියෙන හැකියාවන් අවදි කරන්න තියෙන අවස්ථාවක්. ඉතින් ඒ අභියෝගේ බාර ගන්න සූදානම්ද?